අයිබෝන් වල කවදරි කල්පනා කරලා තියෙනවද අභ්‍යවකාශයේ පෘථිවි වායුගෝලය වගේ වායුන්ගෙන් පිල්ල පැවතුනොත් ඒක කොහොම වෙයිද කියලා. අද අපි කතා කරන්න යන්නේ ගැන. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. අංක 1 චන්ද්‍රිකා කඩාවැටීම. අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකා මත වායු ප්‍රතිරෝධයේ බලපෑම නිසා එම චන්ද්‍රිකා වලට තමන්ගේ කක්ෂය රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් වේගයක් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ හේතුව හින්දා චන්ද්‍රිකා නැවත පෘථිවියට කඩා වැටෙනවා. ඒ හින්දා GPS අන්තර්ජාල රූපවාහිනී සේවා සියල්ල බිඳ වැටෙනවා වගේම කාලගුණ දත්වල නිර්වද්‍යතාවය අඩුවීම සහ සංවේදනයේ අම්තාක් දුරට අඩාල වීමක් සිද්ධ වෙනවා. අංක 2 අභ්‍යවකාශ ගවේෂණ කටයුතු වලට බාධා පැමිණීම. වායුගෝලයේ පවතින වායු ප්‍රතිරෝධය නිසා රොකට් සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා වගේම අභ්‍යවකාශ ගමන් වලට ගතවන කාලයත් වැඩි වෙනවා. ඒ වගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂයේ තියාගන්න එන්ජින් ක්‍රියා කර නිරන්තරයෙන් තල්ලුවක් දීමට සිදු වෙනවා. ඉතින් මේ හේතු නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල තෙල් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම දූවිලි හා අංශු මගින් අභ්‍යවකාශ යානා වලට හානි සිදු වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා අභ්‍යවකාශ කටයුතු වලට විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. අංක 3 තාරකාවල දීප්තිය අඩුවීම. තාරකා එළිය අපට ළඟාවීමට කලින් වායු අණුවල ගැටීම හේතුවෙන් ඒවායේ කොටසක් විසිරුවා හරිනවා වගේම අවශෝෂණය කිරීමක් සිදු වෙනවා. මේ හේතුවෙන් තාරකාවල දීප්තිය අපි දැන් දකින දීප්තියට වඩා අඩුවීමක් සිදු වෙනවා. අංක 4 අභ්‍යවකාශයේ දීප්තිමත් ස්වභාවයක් ගැනීම. අභ්‍යවකාශයේ වායුගෝලයක් පවතින විට එම වායුගෝලය මගින් ආලෝකය විසිරෙන බැවින් අභ්‍යවකාශයේ පෘථිවිය හා සමෙන් තරමක් දීප්තිමත් ස්වභාවයක් ගන්නවා. අංක 5 පෘථිවියේ දේශගුණය වෙනස් වීම. අභ්‍යවකාශයේ වායුන් තිබීමෙන් ඒ සෞරග්‍රහ මණ්ඩලය වටා හිරු එළිය සහ තාපය ගමන් කරන ආකාරය වෙනස් කරනවා. මේ පෘථිවියේ දේශගුණය වෙනස් වීමට බලපානවා. මේ හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය පහළ යාම වගේම ඒ හේතුවෙන් සුළං රටා වෙනස් වීම, වර්ෂාපතනය වෙනස් වීම සහ කුණාටු වලට හේතු වෙනවා. අංක 6 අභ්‍යවකාශය හරහා ශබ්දයට ගමන් කිරීමට හැකියවීම. අභ්‍යවකාශයේ වායුන්ගෙන් පිරිතවීම නිසා ශබ්දය ගමන් කිරීමට ඒ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. මේ හේතුවෙන් ශබ්දයට ගමන් කිරීමට හැකියවීමෙන් ප්‍රබල කොස්මික් ශබ්ද තාරකා ගැටීම් වැනි දෑ මගින් අභ්‍යවකාශයේ නිහඬ බව බිඳදැන්වීමට හැකි වෙනවා. අපේ අභ්‍යවකාශයේ වායුන්ගෙන් පිරිපැවතුනොත් මේ වගේ සංසිද්ධීන් වලට අපිට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මේ ගැන ඔයාලා හිතන්නේ මොනවද? ඊට අමතරව ඔයාලා දන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ස්තුතියි.